මේ පාටට ගන්න ඕන නිසා අපි යකඩ වගේ දෙයක මේව කරපු පාට වෙනස්. දැන් මේක මැෂින් එකක් නම් මේක අතින් මොන මේක කරන්න මැෂින් එකකින් කරන්න බෑ මොකද බෙලි එක විදියකට නැති නිසා මැෂින් එකකින් කරන්න අමාරුයි. Lain මේක තියෙන මේ තෙත් ගැතිය මේ තෙත් ගැතිය විනාඩි 5-10ක් මදාවුගේ තියෙන තිබ්බට පස්සේ මේකට රෝල් වුණාට පස්සේ මෙන්න මේ පොඩි කැලිය අර මේ විදිහට පුරවන මේකට කියන්නේ තියෙන මේ භාෂාවෙන් අන්දි කරනවා මේ විදිහට පුරවලා ජොයින් කරලා මේක ඇතුළේ මේක භාගයට තියලා දාගෙන දවස් 7ක් අද පවන මෙන්න මේ විදිහට වේදේ ඒ වේනාට පස්සේ තමයි මෙතන පොතට අනේ දේ තමයි ඉතින් අපේ මෙතන වෙන්නේ ලංකාවේ විදිහට විතරනේ දෙස්සත් එකක් තියාවත් අපි මේ විදිහට විස්තර කරලා දීලා අපි ලෝක අපිට දීලා තියෙන පොඩි නිෂ්පාදනය එමනක පුරුදු කැලි පුරුදු කියලා හනුම් සමාජලාට ගෙවිලා ගන්න පුළුවන් මොකගෙන විතර දානවා මාස දෙකකින් පැටව එළියට එනවා. යාලා ටික ටික ලොකුලා ප්‍රජනනය කරගන්න අවුරුදු 25 ඉඳන් මැරෙනකම් යාලට විතර දාන්න පුළුවන්. ඊට පස්සේ කැස් බෑ අම්මත් පොඩි කාලේ ඉපදිච්ච ස්ථානයට තමයි ලොකු වෙලා විතර දාන්නේ. ඒක තමයි මේ කොටන විතර 150ක් කරලා තියෙන විතර මේකකින් පෙබරවාරි වල පැටව එළියට එනවා. යාගේ ඉස්සරහට නෑ දැල්ලට අහුවලා කැපිලා. එයාට අපේ අවුරුදු 30ක් විතර තමයි ගෙස් කරන්න හරින් වලට කියන්න බෑ මොනේ අල්ලගත්ත ඉඳලා එයාලගේ ලෙලි කැස් දාව හරින් කොළ කැස් දාව ලෙලි කැස් දාව තමයි ලෝකෙ ඉන්න ලස්සනම කැස් දාව වර්ගයේ සත්ත්ව විශේෂ කැස් දාව ඒක මේගොල්ලෝ මරණේ කියන්නේ එකේ හදන්නේ ගන්න ඕන නැද්ද ඉතින්? යාට විසේ. ඕනද ගන්න කොට?
මේක අයියා උත්තර ගන්න තුවාල ලයින්ලා ඉන්න කට්ටිය දැන් ටික ටික වෙලා පීකි හන්දේ වල වැඩිලා මුහුදට ගන්නවා. මුහුදට මුහුද. යාළ පොඩි ගන්න පුරුදු වෙන ප්ලාස්ටික් සාල් දෙන මුහුදට ගන්න යාළ පුරුදු වෙනවා. කන්න නැති වෙනවා ගා. වැඩ කරන්න පුළුවන්. ආයෙම වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you.